hello ළමයි. welcome to LS Diary. ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. මොකද කියන්නේ? යමුද අද මාත් එක්ක කලතර බෝධිවන් ඉන්න? අපි සාමාන්‍යයෙන් කලතර පන්සල් යනවා නම් යන්නේ උදේවරුේ. රැය වෙලා නම් යන්නේම නැතරම්. ඒ වුණාට මේ වෙසක් සතියනේ. ඒ හින්දා අපිට හිතුණා රැය වෙලා ගියා නම් ලස්සනට ඇති කියලා. එහෙනම් එන්නකෝ බලන්න. අපි බලමු ලස්සනයිද කියලා. මේ තියෙන බෙන්තර පාලම. බෙන්තර පාලම පහු කරගෙන ගියාට පස්සේ අලුත්කම හම්බෙන නුග ගහ. ඒ නුග ගහේ ඉස්සරහා තියෙන බුදු පිළිමේ හැම පොයකටම මාරම ලස්සනට බල්බ් වලට මාරම ලස්සනට සරසනවා. ඔය දැන් පහවන එක. දැන් අපි ඉක්මනට යන ගමන්නේ. රැ වෙන හින්දා මං යන ගමන් පෙන්නන්නම්කෝ ඔයගොල්ලන්ට කොච්චර ලස්සනද කියලා. මේ තියෙන අලුත්කම පොලිසිය පහු කළ ටිකක් දුර යද්දී අපිට හම්බුණා අයිස්ක්‍රීම් දන්සලක්. ඒ දන්සලේ හැමෝට සෙනග හිටියෙත් නෑ, පොලිමත් තිබ්බෙත් නෑ. ඊට පස්සේ අපි තින් වීල් එකෙන් බහැලා ගිහලා අයිස්ක්‍රීම් උත් අරගෙන එතනදිම කාලා ඊට පස්සේ තමයි ආයෙ එන්න පටන් ගත්තේ. මේ තියෙන මගේ අයිස්ක්‍රීම් එක නේ. ඒකට වැඩිපුර කෑල්ලකුත් දාලා දීලා. ඔය දන්සලක් වලදලා අපි කෙලින්මම ගියේ කළුතර. ඒ යනකොට අපිට හම්බුණා මෙන්න මේ තොරණ. ලස්සනනේ. මණිකාර කුළුපගතිස්ස ජාතකයේ තිබ්බේ. ඔය තොරණ තිබ්බේ කළුතර බෝධිය පේනවානේ. අන්න බලන්නකෝ. ඔහොම උඩින් බලනකොට ඈතින් පේන්නේ කළුතර චෛත්‍යය. අහසේ විදුලිත් කොටනානේ. බලන්නකො ළමයි අර ඈතින් කළුතර චෛත්‍යය කියන ලස්සන. ඔය බලන්නකො දැන් පැහැදිලිය. ඔන්න අපි තොරණත් බැලුවා. එහෙනම් යන්න පන්සල්. ඔන්න එහෙනම් ළමයි අපි කළුතර පන්සලට ආවා. බලන්නකො හරිම ලස්සනයිනේ. මෙතනින් පටන් අරගෙන තියෙන සැරසිලි ඉවර වෙන්නේ කළුතර පාලමත් පහු කරාට පස්සේ. ඒ වෙනකම්ම උඩට තියෙන මේ වියන වගේ බල්බ් වල ටික හැමෝම ඒ විදිහටම මාරම ලස්සනට පාලම පහු වෙනකනොත් ඒ විදිහටම තියෙනවා. දෙපැත්තේ වෙසක් කූඩෝ එල්ලලා බල්බ් වලින් සරසලා මාරම ලස්සනයි. ආයේ කියන්න වචන නැහැ. තනිකරම මෙහි පිට දිව්‍ය ලෝකයක් කියන්නේ මට නම් එහෙමයි. මාරම ලස්සනයි. ඒක ඇවිල්ලාම බලන්න ඕනේ අප්පා. මාරු ඇත්තටම ලස්සනයි. කළුතර පන්සල කොහොම පොය දවසට හරිම ලස්සනයි. විශේෂයෙන් ඔය වෙසක් පොසොන් නැසල ඒ වගේ පොයවලට විශේෂයෙන් ගොඩක්යි. අනිත් දවස් වලටත් එහෙම තමයි. හරිම නිස්කලංක හරිම ෂෝක්. බලන්නකෝ. අපි දැන් පන්සල ඇතුළට යන ගමන් බෝධිය ගාවට යන ගමන් ඔතනින් හැරී තමයි යන්නේ. මම හිතන ගොඩාක් කට්ටිය ගිහිල්ලා ඇති කියලා. නොගිය අයත් ඇති. යන්නේ නොගිය අයත් බලන්නත් විතරයි මම මේ දන්නේ. අය පන්සලට ඇතුල් වෙන්නේ.
මුලින්ම අපි ගියේ පහන් පත්තු කරන්න. ඔය ඉන්නේ ඉතින් අපි කට්ටිය. ඔන්න ඉතින් පහනුත් පත්තු කළා, පහන් පූජා කළා, හඳුන් කූරුත් පත්තු කළා. ඊට පස්සේ දැන් මේ යන්න හඳුන් කූරු ටික පූජා කරන්න. ඔන්න ඉතින් අපි පහන් හඳුන් කූරුත් පූජා කළා. දැන් මේ යන්නේ බෝධීන් වහන්සේට මල් පූජා කරන්න. මේ වෙලාවේ නම් ටිකක් වැස්සා. අපි ඉතින් වැස්ස ප්‍රමීගෙනම තමයි බුදුරජාණන් වහන්සේට මල් පූජා කළා. මේවා පූජා කළා. දෙන්න ආවේ. Lokadipad Sambuddham Pujayami Samudam Sudamnikaya Vatanam Tindagamina Sudamina Pujayami Tathagata ඔන්න ඉතින් අපි පුතුන් වැඳලා මේ යන්නේ චෛත්‍ය වන්දනාමාන කරන්න. දන්න කට්ටියත් ගොඩක් ඇති, සමහරක් විට නොදන්න කට්ටියත් ඇති. ඒ හින්දා එහා පැත්තේ පාරෙන් තියෙන චෛත්‍ය වඳින්න යනවා නම් ඕගොල්ලන්ට ගොඩක් ලේසියි මේ පල්ලෙහා පාර, මේ බින්ගේ පාර පාවිච්චි කරනවා නම්. මොකද මහා පාරේ නිතරම වාහන එහාට මෙහා අනතුරක්වත් සිද්ධ වෙන්න පුළුවන්නේ. ඒ වුණාට එතන එහෙම කිසි බයක් නැහැනේ. ඒ හින්දා ඔයාලට මේක ලේසි. ඔන්න ඉතින් අපි දැන් පඩිපෙළක් නැගගෙන යන්නේ චෛත්‍ය වඳින්න. වැඩි කතා ඕනේ. ඔන්න බලන්නකො ළමයි මෙතන තියෙන ලස්සන
ඔන්න මේ වෙද්දි නම් ළමයි ටිකක් වහින්න අරගෙන තිබ්බේ. බලන්නකෝ ඇස්සේ ලස්සන. හරියට මල් වැහි වහිනවා වගේනේ. ඇත්තටම මේකට වෙන්නේ නැති නේද? හලෝ මල් වැහි වහිනවයි කියන්නේ. ඔන්න ඉතින් අපි මෙතන චෛත්‍යයට මල් පහන් පූජා කරලා ඊට පස්සේ තමයි චෛත්‍ය වඳින්න යන්න ඉන්නේ. මේ බලන්නකෝ වැස්ස. හරි නිස්කලංකයිනේ. මේ වෙද්දි ගොඩාක් සෙනග හිටියේ නෑ. මොකද චෛත්‍ය රෑ 10 වෙනකොට වහනවා. ඊට කලින් තමයි අපි ගිහිල්ලා වඳින්න ඕන. මේ වෙද්දිත් වෙලා සාමාන්‍යයෙන් රෑ 9:20 මාර වගේ වුණා. මේ සන්නසිල්ලේ මල් පහන් පූජා කරලා ඊට පස්සේ ඉතින් උඩහට ගිහිල්ලා වැන්දා. ලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා උදා ලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා සමිඳුනි ඔබ වේවා පහන් මාලය මන්දලේ සඳ වතුරක් සේමෙත් සොනිරුනේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොස් හදවිල් ජලයේ ඔන්න ළමයි ඉතින් අපි වැඳලා පුදලා ඉවර වෙද්දී රෑ 10 විතර වුණා. ඊට කෙනෙක් ඇවිල්ලා කිව්වා දැන් චෛත්‍ය වහන්න හදන්නේ ඒ හින්දා ඉක්මනට වඳින්න කියලා. ඊට පස්සේ ඉතින් අපි වැඳලා පල්ලෙහාට ආවා. ඒ වෙලාවෙ ඉතින් පරක් වෙන හින්දා තරම ෆෝන් එකේ ඉන්නත් බැරි හින්දා ඒ වෙලාවේ වැඩි ෆොටෝස් ගන්න වෙන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් පල්ලෙහාට ඇවිත් කළා වෙන මෙතන ගඟ දිහා බලාගෙන ඉඳලා බලන්නකෝ ලස්සන මේ වතුරට ගඟේ වතුරට මේ වැස්ස වැටෙන හැටි. හරිම ලස්සනට සරදලා තිබ්බා. ඔය තින්නේ පාලම. පාලම දිගටම අරවලට ඉස්සෙල්ලා කිව්වේ බගටම හදලා හරිම ලස්සනයි. මෙතන කොච්චර හිටියත් කොච්චර වෙලා හිටියත් එපා වෙන්නේ නැහැ.
මේ මගේ හොඳම යාළුවයි නංගි. අපි කට්ටියත් එක්ක තමයි අද බෝධිය වඳින්න ආවේ. ඒ දෙන්නයි, ඒගොල්ලේ අම්මයි, අපේ අම්මයි, මායි. අපි 5 දෙනා තමයි යාළුවෝ. ඔන්න ඉතින් අපි බෝධි වහන්සේත් වැඳලා, එයාත් වැඳලා ඊට පස්සේ මේ ගෙදර යන්න හදන්නේ. මොකද දැන් රෑ වෙලා හොඳට වැහරත් එක්ක මේ වෙනකොටත් සමහරක් කට්ටිය වඳින්න ඇතුළට යනවා. ඒගොල්ලන්ට චෛත්‍ය වඳින්න නම් බැරි වෙයි. මොකද චෛත්‍ය වහලා හින්දා පන්සල විතරක් නම් වඳින්න පුළුවන් වෙයි. ඔන්න ඉතින් පන්සලෙන් එළියට ඇවිල්ලා දැන් මේ ගෙදර යන ගම. මේ තියෙන අපි යන ගමන් දැක්ක තොරණ. මේ තියෙන ළමයි මම අර ඔයාලට කිව්ව නුගගහයි බුදු පිළිම වහන්සේ. වීල් එක පොඩ්ඩක් හයියෙන් ගියා රෑ වෙච්ච හින්දා ඒ හින්දා ගොඩක් පැහැදිලිව නම් පෙවුන්නේ. එහෙනම් ළමයි මම අදට ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ආයෙත් දවසක හම්බෙමු. බයි.